මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච මෙන්න මේ පළතුරු හැඩයට තියෙන අයිස්ක්‍රීම් එක කන්න මොන්න මමත් ආවා. මෙතන තිබ්බා ලෙමන්, ඊට පස්සේ පීච්, ග්‍රේප්, ස්ට්‍රෝබෙරි, අන්නාසි ඒ වගේ ඔක්කොම જાති. හැබැයි තිබ්බේ නැති එකම දේ තමයි මැංගෝ ෆ්ලේවර් එක. මම ගණ්ඩාවෙත් ඒක. කොහොම හරි කමන්නේ මම හිතුවා මෙතන තියෙන ෆ්ලේවර්ස් වර්ග 4ක් try කරනවා කියලා. මොකද මේකේ එකක් රුපියල් 990ක් වෙනවා. ඉතින් කොහොම හරි මම මෙතනින් ෆ්ලේවර්ස් 4ක් ගත්තා. මම ගත්තා ස්ට්‍රෝබෙරි එකයි, ඊට පස්සේ ග්‍රේප් එකයි, අනාසි එකයි, ඊට පස්සේ පීච් එකයි. අපි එහෙනම් try කරලා බලමු. මෙන්න තියෙනවා පීච් අයිස්ක්‍රීම් එක. ඊට පස්සේ අපි ගාව තියෙනවා අනාසි අයිස්ක්‍රීම් එක. ඊට පස්සේ තියෙනවා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක. grapes අයිස්ක්‍රීම් එක. අපි එහෙනම් ඔක්කොම කාලා බලමු. ඔන්න ඉස්සෙල්ලාම මම ගත්තා grapes අයිස්ක්‍රීම් එක. රහ බලමු. පොඩ්ඩක් කන්ෆියුස් වුණා ඉස්සෙල්ලාම මේ පැක් එක කොහමද කඩාගන්න කියලා. මොකද පේනවනේ. අන්න දිනවා අපේ ඇමිඩි අයිස්ක්‍රීම් එක. අපි එහෙනම් රහ බලමු. අයිස්ක්‍රීම් එකත් හොඳයි. හැබැයි වටේ තියෙන කෝට් එකේ අමුතුම මෙව්ව එකක් තිබ්බා. ඉතින් ඔයාලත් කැමති නම් try කරලා බලන්න. මේ අයිස්ක්‍රීම් එකට දෙනවා 10න් 10ක්. දැන් අපි ගමු ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක. ලස්සන ස්ට්‍රෝබෙරි එකක් වගේම තියෙනවා. අපි බලමු කාලා. නිමයි පේනවනේ මගේ මුණ ස්ට්‍රෝබෙරි එක තමයි අතට මෙතෙන් තිබ්බේ වගේ රහම එක. මම මේකේ පස්සේ වොයිස් ඕවර් කරන ඉඳ තමයි මම මේ විදිහට කියන්නේ. ඕකේ. අර පීච් ගෙඩිය නම් ඇත්තටම හරිම ලස්සනයි. කොහොමද යන්න අපි පීච් එකක් ගා. පීච් එකේ නම් ඇත්තටම පැලා ටිකක් කට 10ක් 8ක් වගේ. හැබැයි පැණි රස කන්න කැමති කෙනෙක්ට නම් පීච් එක ඇත්තටම හොඳයි. මෙහෙමයි. ඊට පස්සේ අපි ගත්තා අන්නාසි අයිස්ක්‍රීම් එක. අන්නාසි එක නම් ඇත්තටම අන්නාසි රහමයි. අයිස්ක්‍රීම් රහ නෙමෙයි අන්නාසි රහ තමයි එකෙන් එන්නේ. කොහොම හරි මං අන්නාසි එකට දෙනවා 10න් 8. අන්නාසි කැමති අයට නම් මේකෙන් 10න් 10ක් විතර හම්බ වෙයි. මං අන්නාසි වලට කැමති නැති නිසා 10න් 8ක් තමයි මම දෙන්නේ. එහෙනම් යාළුවනේ ගෙන් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි 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 බයි. පෙරේතෙක් වගේ කන හැටි පේනවනේ.